අයිබන් ළමයි මාර්ෂන් රත්නායක YouTube channel එකට සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් 2018 ඔලෙවල් පේපර් එකේ කුලක කෙටි ප්‍රශ්නය 20 වෙනි කෙටි ප්‍රශ්නය සාකච්ඡාවේ තමයි අපි ඉන්නේ. මේකට කලින් අප්ලෝඩ් වුණු අපේ වීඩියෝ එකේදී අපි මේ කුලක කෙටි ප්‍රශ්නයට අවශ්‍ය කරන මූලික තියරි ටික පැහැදිලි කරා. ඉතින් ඒ වීඩියෝ එක බලලා නැත්නම් කුලක වල මූලික තියරි අමතක ළමයි ඒ වීඩියෝ එක බලලා තමයි මේ වීඩියෝ එක ප්ලේ කරන්න ඕනි දැන් මේ channel එකට ආවිලා. ඉතින් මුලින්ම මතක් කරනවා අද ගාන සාකච්ඡා කරන්න තමයි කෙලින්ම දැන් යන්නේ. ඒක නිසා ඒ වීඩියෝ එක බලලා මේකට එන්න. ඒ වගේම තමයි මේ වීඩියෝස් මාලාව දිගටම නරඹන්න මාර්ෂන් රත්නායක YouTube channel එකත් එක්ක හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකටත් like එකක් දාන්න. හරි. අපි එහෙනම් ළමයි අද ප්‍රශ්නෙට යමු. කලින් වීඩියෝ එකෙන් අපි පැහැදිලි කරගත්තා මේ කුල්ලක කෙටි ප්‍රශ්නෙට අවශ්‍ය කරන මූලික තියරි ටික. අපි බලමු දැන් එහෙනම් මේ කෙටි ප්‍රශ්නේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ සහ ඒක කොහොමද අපි කරන්නේ කියලා. දැන් මම හිතනවා මේ වීඩියෝ එක නම් බලන ළමයි 2018 කෙටි ප්‍රශ්නය try කරලා තමයි ඉන්නේ කියලා. මෙහෙමයි ළමයි 20 වෙනි කෙටි ප්‍රශ්නේ 2018 O level first paper එකේ part A එකේ ආපු මෙන්න මෙහෙමයි කියවෙන්නේ. වෙන් රූපේ දී ඇති තොරතුරු අනුව A මේලය B කුලකය එහි අවයව ඇසුරින් ලියා දක්වන්න. වෙන් රූපයක් දීලා තියෙනවා. වෙන් රූපේ දීලා මම අර පැහැදිලි කරන්නේ ඩෑෂ් කියන අනුපූරකයේ කුලකය කියන්නේ මොනවද? මේලයක් කියන්නේ මොකක්ද? ඒක පැහැදිලි කරා. දැන් ඉතින් මේක තේරුම් ගන්න ලේසි. මෙන්න මෙහෙමයි මම මේකට ආරම්භය ගන්න. වෙන් රූප සරහන මේ කෙටි ප්‍රශ්නේ දීලා තියෙනවා මෙන්න මෙහෙම. ඍජු කෝණාශ්‍රයක් දීලා තියෙනවා කියන්නේ මේක සර්වත්‍ර කුලකයේ සංකේත දාලා සර්වත්‍ර කුලකයක් බව පෙන්වනවා. සහ ඡේදනය වන කුලක දෙකක් දීලා තියෙනවා මේ විදිහට. ඒ ඡේදනය වන කුලක දෙක කැපිටල් A සහ B කියන ඉංග්‍රීසි අක්ෂර වලින් නම් කරගෙන තියෙනවා. මෙහෙමයි විභාග ප්‍රශ්නේ තියෙන්නේ. A සහ B කියලා කුලක දෙකක් නම් කරගෙන තියෙනවා කැපිටල් A සහ B අක්ෂර වලින්. ඍජු කෝණාශ්‍ර සර්වත්‍ර කුලකයක් ඇතුළේ. ඊට පස්සේ අවයව මේකේ දීලා තියෙනවා ඉලක්කම් ටිකක්. මෙන්න මෙහෙමයි දීලා තියෙන්නේ. A කුලකයේ ඇතුළේ අංක 4 තියෙනවා. සහ 1 සහ 2 ඉලක්කම් තියෙනවා මේ ඡේදනය වන කොටස ඇතුළේ. ඊට පස්සේ 3 කියන ඉලක්කම B කුලකයට පමණ කොටසේ තියෙනවා. සහ පිටතින් ඒ කියන්නේ කුලක දෙකට පිටතින් සර්වත්‍ර කුලකය ඇතුළෙත් අංක 5 දාලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම අවයව ටිකක් දීලා තියෙනවා ඉලක්කම් ටිකක්. එතකොට මේ කුලකවල අවයව වෙන්නේ මේ ඉලක්කම් ටික. දැන් අපෙන් ඇහුවනේ කුලකයක් ලියා දක්වන්න කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ඉලක්කම් එන්න ඕනි. අපි බලමු කොහොමද එන්නේ කියලා. දැන් පැහැදිලි කරන්න යන්නේ. අපෙන් අහන්නේ මොකද්ද ළමයි මේකේ අවසානයේ? A මේලය B කුලකය ලියා දක්වන්න කියලා කිව්වේ. මේක තමයි අපිට අවශ්‍ය කරන්නේ. A මේලය B. ඔන්න මම ඒක ඉහළින් ලියා ගන්නම් අපිට අවශ්‍ය කරන තොරතුරු ටික මම පහළින් ලියලා පැහැදිලිව ගන්න. අපෙන් අහන්නේ A මේලය B. ඒ කියන්නේ A කියන්නේ එක කොටසක් එක කුලකයක් B කියන්නේ තව කුලකයක් A කුලක දෙකේ මේලය කුලකය. දැන් පැහැදිලිනේ අනුපූරකය කියලා ඩෑෂ් කියන්නේ. ඒ කියන්නේ A කුලකයේ අනුපූරක කුලකයේත් B කුලකයේ අනුපූරක කකුලකේත් මොකද්ද? මේලයට අදාළ කොටසට අදාළ අවයව ටික ලියා දක්වන්න කියලා තමයි කියන්නේ. මම පැහැදිලි කරා මේලයේ ඡේදනය සහ අනුපූරක කියන්නේ මොකක්ද කියලා. කලින් එපිසෝඩ් එකේදී. හරි. එහෙනම් ඉස්සලාම අපි වෙන වෙනම ලියා ගමු මේක. අවයව ටික හොයාගන්න කලින් A අපි බලමු. මම A ඉස්සලාම මේකේ අඳුර කරන්න. ඒකට අදාළ අවයව ටික ඉලක්කම් ටික මොකක්ද කියලා හොයාගන්න. බලන්න ළමයි A කියන කුලකයට අයිති නැති ටික නේද A කියලා කියන්නේ. එහෙනම් මම A කියන කුලකට අදාළ මේ වෘත්තය වහගෙන වටේ ටික නේද අපි හිතන්න ඕනේ A කියලා. එහෙනම් A විදිහට එන්නේ මොන ටිකද මේ? මම මෙන්න මේ විදිහට පොඩි ඉරක් ගහගෙන යන්නම් A කුලකයට අදාළ නැති ටිකට. අදාළ වෙන්නේ මෙන්න මේ ටික. එතකොට A කියලා කියන්නේ මෙන්න මේ ටික. මම මේ පෙන්නුවේ A. එහෙනම් A කියලා මම මේ ඇල ඉර ටිකක් ගහගෙන අඳුරු කරගත්ත මේකේ තියෙන ඉලක්කම් දෙක මොනවද? අවයව දෙක මොනවද මේ? 4යි තියෙනවද ඒ ටිකේ? නෑ. 1 තියෙනවද? 2 තියෙනවද? නෑ. A කියන කුලකයට අයිති වෙන්නේ 3 සහ 5 මේ වෙන මොකුත් නෑ අවයව. 3 සහ 5. පැහැදිලිනේ? එහෙනම් A කියන එක මම දැන් ලියා ගන්නම් වෙනම කුලකේ. අපි එකපාර හිතන්න යන්න ඕනේ නෑ. ළමේ ටික ටික තේරුම් ගත්තට පස්සේ මේක පස්සේ ගාන කෙලින්ම බලලා ඉක්මනින් තීරණය කරගන්න මට්ටමකට හැදෙනවා වෙන්න පුළුවන්. නමුත් මූලික අඩිතාලම දාද්දි මෙහෙම වෙන වෙනම ලියාගෙන යන්න ඕනේ. පැහැදිලි කරද්දි එහෙමයි. පාස් පේපර් මේක ආපු කෙටි ප්‍රශ්නයක් නේ. ඒකින්ද බලන්න A කියලා කියන්නේ එහෙනම් අවයව ටික කුලකයක් විදිහට ලියන්න ඕනේ සංගල වරහන් ඇතුලේ. මම ලියලා පෙන්නනවා. මේක කෙටි ප්‍රශ්නයකින්ද මෙහෙම ලියන්න ඕනි කියලානේ මම කියන්නේ. කුලකයක් විදිහට හරියට ලස්සනට ලියනවා මෙහෙම ලියන්න ඕනේ. ඒතර A කියලා කියන්නේ මොකද්ද? 3,5. මේ අඳුරු කරපු ටිකේ තිබ්බනේ. හරි. ඔන්න A ඉවරයි.
දැන් අර සම්බන්ධ කරලා තියෙන්නේ මේලය කුලකෙන් තමයි යරට තොප්පියක් නේ. මේලය කුලකෙන් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඡේදනය මේලේ පටල ගන්න එපා. ඡේදනය කියන්නේ උඩට මේක ඡේදනය මේක මේලය. ඒතර මේලයේ සම්බන්ධ කරලා තියෙන කුලක දෙකක්. ඒතර මේ සම්බන්ධ කරලා තියෙන කුලක දෙක ලියා ගත්තා නම් ලේසි. එතකොට A' ලියා ගත්තා. හරි. දැන් අපි ලියා ගමු B' කියන්නේ මොකක්ද කියලා. B' කියන්නේ මොකක්ද කියලා බලන්න මම මේ වෙන් රූපේ නැවත සකස් කරගන්නම් කලින් වගේ. මම කලින් වගේ සකස් කරගන්නවා වෙන් රූපය. B' කියන එක හොයාගන්න. B' කියන එක හොයාගන්න. මෙන්න මේ විදිහට වෙන් රූපේ තිබ්බේ. අප පැහැදිලි වෙන නිසා මම අලුතින්ම ආය ඉක්මනින් ඇඳ ගන්නවා. මෙහෙම A කුලකයක් තිබුණා, B කුලකයක් තිබුණා, සර්වත්‍ර කුලකයේ තිබුණා, 5 පිටතින් සර්වත්‍ර කකුලක ඇතුලේ සහ 4 තිබුණා මෙහෙම 1 2 තිබ්බ 3 මෙහෙම තිබ්බා. ඔන්න මම ඉක්මනින් දාගත්තා A සහ B කුලක දෙක අඩංගු මේ සම්පූර්ණ කුලකය. වෙන රූප සටහන. B' ඔන්න මම B' පැහැදිලි කරගන්න යන්නේ. B' තමයි B' කියලා කියන්නේ B ගේ අනුපූරක කුලකය. එහෙනම් B ට අයිති නැති ටික. B කුලකයට අදාළ වෘත්තාකාර කොටස මම වෘත්තය වහගෙන මෙන් රූපේ තියෙන වෘත්තය වහගෙන ඉතුරු ටික ගැන හිතුවා නම් හරි. ඉතුරු ටික මම අඳුරු කරගෙන පෙන්නනවා දැන් ඒකට අදාළ අවයව ටික මොනවද කියලා හොයාගන්න. මේලේ ගැන දැන් හිතන්නේ නැහැ. ඉස්සලා මේ දෙක ලියා ගන්න කරන්නේ. අන්න මම B' කියලා දා ගන්නවා සංගල වරහන් ඇතුලේ මොන අවයව දෙන්න ඕනි කියලා බලන්න. මම දැන් මේ අඳුරු කරගත්තේ B කුලකයට අදාළ නැති ටික. එහෙනම් B කුලකයට අදාළ නැති ටික තමයි B' වත් අනුපූරක කුලකය කියලා කියන්නේ. ඒ කියන්නේ 1 2 3 නෑ. ඒ 1 2 3 තියෙන්නේ B ඇතුලේ නෙමෙයි. අඳුරු කරපු ටික ඇතුලේ තියෙනවා කියලා අපිට දැන් අහුවෙන්නේ මොන ටිකද? 4 සහ 5 විතරයි. වෙන මොකුත් අවයව නෑ. එහෙනම් B' කුලකය අපිට ලියා ගන්න පුළුවන් ඒකේ අවයව මොනවා කියලාද? 4,5 කියලා. පැහැදිලි නේද? 4,5 කියලා ලියා ගන්න පුළුවන්. ඔන්න දැන් A' B' ලියාගෙන ඉවරයි. කුලක දෙක අපි අවයව සහිතව ලියාගෙන ඉවරයි. ඒක නිසා අපිට දැන් අවශ්‍ය කරන්නේ මොකද්ද? අවසාන උත්තරේ A' B' ගේ මේලය කුලකය ලියා දක්වන්න. මේලය කියලා කියන්නේ ළමයි පොදු කොටස නෙමෙයි. ඡේදනීය තමයි පොදු කොටස. ඉහළට තොප්පියක් වගේ දාන සංකේතය. ඡේදනයේ සංකේතයෙන් එන්නේ ඡේදනයෙන් කියවෙන්නේ පොදු ටික. මෙතන අපිට අවශ්‍ය කරන්නේ පොදු ටික නෙවෙයි. A' කියන මේ කුලකයටයි B' කියන මේ කුලකයටයි දෙකටම අයිති අවයව ටිකින් සමන්විත කුලකය තමයි මේ අපෙන් අහන්නේ A' මේලය B' කියලා. එහෙනම් A' මේලය B' මේලය කියන්නේ දෙකටම කුලක දෙකක් සැලකුවොත් කුලක දෙකටම අයිති ටික නැත්නම් මේලය කියන්නේ සියලුම අවයව වලින් සමන්විත ටික කුලක අදාළ කුලක වල මේලය කියන එකෙන් සම්බන්ධ කරන කුලක ටිකේ සියලුම අවයව ටික එන්න ඕනේ. එහෙනම් මෙතන කුලක දෙකක් තමයි තියෙන්නේ A' B' කියලා. A' ගේ B' ගේ මේලය කියලා කියන්නේ ඒ කුලක දෙකටම අයිති ටික. කුලක දෙකටම පොදු ටික නෙවෙයි. කුලක දෙකේම තියෙන සියලුම ටික. එහෙනම් කුලකය ලියා දක්වද්දී මේ දෙකේම තියෙන අවයව ලියන්න ඕනේ. 3 තියෙනවා පිළිවෙලට. 4 තියෙනවා සහ 5 තියෙනවා. ඔය අවයව 3 ඉතින් අයිති වෙන්නේ. 5 දෙපාරක් ලියනවද? නෑ. කිසිම දවසක කුලකයක් ලියද්දී කුලක කියන පාඩමේදී විශේෂයෙන්ම අපි කුලකයක් ලියද්දී මොකද්ද වෙන්නේ? එකම අවයවයේ දෙපාරක් පුනරාවර්තන විදිහට සඳහන් කරන්නේ නෑ. ඒ කියන්නේ දෙපාරක් සඳහන් කරන්නේ නෑ. ඒක නිසා 5 කියන්නේ එකම සංඛ්‍යාවනේ. ඉතින් කුලකේ 5 තියෙනවද? දැන් 2. දැන් 2 නෑනේ. දැන් 2 නෑ. ඒක නිසා 5 එකපාරයි ලියමින්න ඕනේ. ඔන්න එහෙනම් අපිට අවශ්‍ය කරන එක. මේකේ ගාණේ ඇහුවෙත් එහි අවයව ඇස්වලින් ලියා දක්වන්න. එහෙනම් අවසාන උත්තරේ වෙන්නේ A' B' ඡේදනය. A' ගේ B' ගේ ඡේදනය නෙවෙයි මේලය. මේලය කුලකය 3,4,5 කියලා තමයි. ඡේදනයක් නෙවෙයි. යම්කිසි ඉස්සරහ අවුරුද්දක ඡේදනයක් සම්බන්ධ කරලා මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක නිසා O level වලට අදාළව විශේෂයෙන් වැදගත් පාස් පේපර්ස් කරලා යන එක. ඒක නිසා මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඔන්න ඉවරයි. අවසාන උත්තරේ වෙන්නේ මේක. ඒ වගේම තමයි මතක් කරන්න ඕන අන්තිමට මේ කෙටි ප්‍රශ්නයක් නිසා මේකේ මෙන්න මේ උත්තරය නිවැරදිව ලියලා තියෙනවට විතරක් ලකුණු 2ක් ලැබෙනවා. ලකුණු 2ක් කෙලින්ම ලැබෙනවා. ඒ අවුරුද්දේ මාකින් එකේ 2018 මාකින් එකේ සාමාන්‍ය මේ කුලක දෙක මේ විදිහට අඳුරගෙන තිබ්බ එකට විතරක් ලියලා තිබ්බනම් ළමෙක් ලකුණු 1ක් දෙනවා කියලා තමයි මාකින් එකේ තිබ්බේ. ඒක නිසා පැහැදිලිවම ලකුණු 2ම ලැබෙනවා. කෙටි ප්‍රශ්නයක් නිසා අවසාන උත්තරේ කටුවැඩ කොලේ හරි හදලා තීරුම් ගන්න හරි පස්සේ ප්‍රශ්න කරලා මේ ඉක්මනින්ම අවසාන උත්තරේ විතරක් ගත්තා නම් හරි ලකුණු 2 ලැබෙනවා. මේ විදිහට මේ අවසාන උත්තරේ තියෙන්න ඕනි. A' මේලය B' සමානයි කියලා. නමුත් මෙන්න මේ දෙක විතරක් අඳුරගෙන තිබ්බොත් ළමෙක් ඒක නම් ලකුණු 1ක් දෙන්න කියලා කිව්වා. ඒ කියන්නේ A' B' ගේ අවයව ටික හරියට අඳුරගෙන තියෙනවා නම් වෙන රූපෙ තුලින් ඒකට ලකුණු 1ක් දෙන්න කියලා තිබුණා. නමුත් අවසාන උත්තරේට තමයි ලකුණු 2 ලැබෙන්නේ. එහෙනම් ළමයි ඔන්න කුලක කියන මෙච්චර කල් වීඩියෝස් වල කතා නොවුන මගේ වීඩියෝස් වල මාතෘකාවක් වැඩි සාකච්ඡාවට භාජනය වුනේ නැති.
ඒ වගේම තමයි 20 කියන්නේ හොඳ කෙටි ප්‍රශ්නයක්. 20 කියන්නේ 25 නේ කෙටි ප්‍රශ්න තියෙන්නේ. ඒතර අවසාන කෙටි ප්‍රශ්නයක්. ඒක නිසා හොඳට තේරුම් ගන්න. නැවත ඉස්සරහා O level අවුරුද්දක විභාගයේදී මේ වගේ ප්‍රශ්නයක් එන්න බැරි නෑ. ඒක නිසා මේ සාකච්ඡාවත් එක්ක එකතු වුණ හැමෝටම ස්තුතියි. ඒ වගේම තමයි මතක් කරන channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා දිගටම මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අදට අපි සමු ගන්නවා. නැවතත් මෙවැනිම වැදගත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. සියලුම දෙනාට ආයිබෝවන්.